සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ ජීවිත මේ වෙලාව ඔයාලා එකතුලා ඉන්නේ විශ්ව පලාපල YouTube නාලිකාව සමග. මේ වෙලාවේ ඔයාලත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා 2026 වර්ෂයේ මිථුන ලග්න හිමියන්ට කොහොමද ඇත්තටම ජයග්‍රාහී වර්ෂයක්. ඉතින් මේ පලාපල ටික ඔයගොල්ලෝ බලලා ඔයගොල්ලෝගේ ජීවිතේ සුවපත් කරගන්න, ලස්සන කරගන්න, හදාගන්න සුපිරිම වර්ෂයක් තමයි, හොඳම වර්ෂයක් තමයි 2026 වර්ෂය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න මම ඔයාලත් එක්කලා ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද මේ 2026 වර්ෂයේදී මිථුන ලග්න ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මගේ විශ්ව පලාපල YouTube නාලිකාව මෙන්නකන් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් මේකෙදි මම ඔයාලත් එක්ක කතා කරනවා කරුණු 4ක් පිළිබඳව. ඉතින් ඔයාලට ලේසි වෙන්න මටත් ලේසි. මොකද කොහොම එකට අච්චාරු වගේ දාලා කතා කරන්නේ නැතුව ඕගොල්ලෝගේ ජීවිතයේ එක එක අංශ පිළිබඳව කතා කරොත් ඔයාලට මේක ගොඩක් වැදගත් වෙනවා. එතකොට මම මුලින්ම කතා කරනවා ඔයගොල්ලොත් එක්කලා මම කරුණු 4 කියන්නම් කතා කරන. පළවෙනි එක තමයි ගෘහ ජීවිතය කියලා කියන්නේ. ඒ වගේම දෙවෙනි කාරණාව කතා කරනවා රැකියාව පිළිබඳව. තුන්වෙනි කාරණාව අධ්‍යාපනය පිළිබඳව. හතරවෙනි කාරණාව තමයි සෞඛ්‍ය පිළිබඳව. ඉතින් මෙන්න මේ කරුණු එකක් අරගෙන මම ඔයගොල්ලන්ට විස්තර කරලා දෙන්නම් බොහොම පැහැදිලිව. ඉතින් සාවධානව අහගෙන ඉන්න. මේ දේවල් ඔයාට ගොඩක් වැදගත් වෙනවා 2026 වර්ෂය සාර්ථක කරගන්න, සුවපත් කරගන්න, නිරෝගීමත්ව ඉන්න සහ ඔබගේ රැකිරක්ෂා සහ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න. ඉතින් මුලින්ම අපි කතා කරමු ගෘහ ජීවිතය පිළිබඳව. ඇත්තටම ඔයා පහුගිය වර්ෂවල ගෙදර දොර රණ්ඩු සරුවල් ඊළඟට නොදියුණු අවස්ථාවන් ඊළඟට ගෙදරට නිකන් ප්‍රේතෙක් ඇවිල්ලා වගේ කරන කියන දේවල් හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේ ස්වභාවයක් තිබුණා නම් 2026 වර්ෂය ආරම්භ සමග මේ සියලු දේවල් නැති වෙලා යනවා. සිංහලෙන්ම කිව්වොත් එහෙනම් ඔබගේ නිවසට ප්‍රේත බැල්මක් වගේ තිබුණා නම් ඒව හැම දෙයක්ම නැති වෙලා යන වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. ඉතින් සිතේ සතුට, ඔබගේ සිතේ සතුට ඉතාමත්ම ඉහළින් ඇති වෙන වර්ෂයක් 2026 කියලා කියන්නේ. ඒ වගේම ඔබගේ හිත මේ තරම් කාලයක් පුණ්‍ය කටයුතු වලට අඩුවෙන් උනන්දුනා නම්, අඩුවෙන් යොමුනා නම් බය වෙන්න එපා. 2026 වර්ෂයේදී ඔබගේ සිත පුණ්‍ය කටයුතු වලට වැඩියක් නැඹුරු වෙන කාලයක්. විවාහ, රැකියා, තනතුරු, ගේදොර ආදී යහපත් අවශ්‍යතා ඔබගේ ඉටු වෙනවා. ඉතින් ඒවා ඉටු වීම තුළින් ඔබේ දියුණුව ඒකාන්ත වශයෙන්ම සාක්ෂාත් වෙනවා. ඒ වගේම ඔබගේ පවුලට නව සමාජිකයන් එකතු වීමක් වෙන්නුම් කරනවා. ඒක භාග්යක්. ඇත්තටම ඔබගේ නිවසට, ඔබගේ පවුලට එකතු වෙන මේ සමාජිකයන් ඔබට විපතක් කරන්න නෙවෙයි, තාමත්ම සුහදව ඔබට භාග්යක් ගෙන දෙන්න තමයි එකතු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව ඔබ වැඩියක් සැලකිලි දක්වන්න ඕන. ජය යෝගය, නීච භංග යෝගය, ලක්ෂ්මී යෝගය මේ වසරේ ඔබට ඉදිරියට තිබෙනවා. ඉතින් වසර ආරම්භයේ යම් ඉලක්කයක් ඇතිව කටයුතු ආරම්භ කිරීම තුළින් ඔබට සියලු අභියෝග ජය ගන්න පුළුවන්කම තියෙනවා. මම කිව්වේ නැවතත් මායි කියන්නම් වසර මුලම ආරම්භයේම යම් කිසි ඉලක්කයක් තිබෙනවා නම් ඒක ඉතාමත්ම තනි අදිටනින් කියන්නේ මේක මම වෙනස් කරන්නේ අනිවාර්යයෙන්ම මේක කරලම තමයි මම පස්ස බලන්නේ. අන්න ඒ විදිහට එකම එක අදිෂ්ඨානයේ එකම එක එල්ලේ ඔබ එකම දෙයකට අවධානය යොමු කරලා තමන් හිතන්න ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, රැකියාවෙන් මොනවා හරි ආදායම ඉහළ දැමීමක් වෙන්න පුළුවන්. මේ දේවල් සිද්ධ කරනකොට නැත්තම් පවුලේ යම්කිසි දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඔබට එක ඉලක්කයක් ඇතුව එක එල්ලේ ඔබට කරන්න පුළුවන්. ඒ කිරීම තුලින් ඔබට අනිවාර්යෙන් ඒකේ සුබ ඵල ගෙන දෙන බව තමයි පෙන්වුම් කරන්නේ. වශී යෝගයේ, ජය යෝගයේ, ලග්නාදී යෝගයේ, පුණපා යෝගයේ යන මේ ග්‍රහපල ඔබට ග්‍රහ බල ඔබට ලැබිලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ සියලු බාධක දුරු වෙලා ඔබට සිත සාන්තිය ඔබගේ ගෘහ ජීවිතේ
සාර්ථක කරගන්න පුළුවන්කම පවතිනවා. ඉතින් මේ ටික තමයි පොදු වශයෙන් මිථුන ලග්න හිමියන්ට ගෘහ ජීවිතය පිළිබඳව කියන්න තිබෙන්නේ ඔබගේ ලග්නයට අනුව මිථුන ලග්නයට අනුව. ඉතින් දෙවෙනියට අපි කතා කරමු රැකියාව පිළිබඳව. එහෙම නැත්නම් ව්‍යාපාරය සහ රැකියාව කියන මෙන්න මේ කරුණු දෙක පිළිබඳව මම එකක් හැටියට තමයි මේ කරන් කතා කරන්නේ. රැකියාව කියන ගොඩට දාලා අංකයට දාලා ව්‍යාපාර සහ වෙළඳ කටයුතු රැකියාව පිළිබඳව කතා කරනකොට ඔබ ඇත්තටම මේ අවුරුද්ද පටන් ගන්න ඉන්නවා නම් යම් කිසි ව්‍යාපාරයක් ඒ වගේම අලුතෙන් ඔබ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතාමත්ම සුබයි. ඔබගේ කටයුතු මල්පල ගැන්වෙනවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව සැකයක් ඇති කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. ව්‍යාපාර කටයුතු වලින් ඔබට ලාභ උපයන්න පුළුවන් වෙන වර්ෂවලට වැඩිය ඔබට ඉතාමත්ම පැහැදිලි විදිහේ ඔබට ලාභ උපයන්න පුළුවන් හොඳ වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන් ඔබගේ ලග්නයට අනුව ඔබ යම්කිසි මේ වෙලාවේ රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියාවේ ස්ථාන මාරුවක් හෝ රැකියාවේ වෙනසක් ඇති වෙන බව ඔබගේ ලග්නයට අනුව පෙන්වුම් කරනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව බොහොම සිහිබුද්ධියෙන් කල්පනා කරන්න මේක ඔබගේ නරකට නෙමෙයි වෙන්නේ මේක ඔබේ හොඳටම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න කියලා මේ වෙලාවේ ඔබට මතක් කර සිටිනවා. මොළයේ වෙහෙසල නැත්නම් බුද්ධියේ වෙහෙසවල කරන කටයුතු වලින් ඔබට ඉතාමත්ම ඉක්මනින් සහ පහසුවෙන් මුදල් උපයන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි එහෙම කියලා එක එක ස්කෑම් වලට අහු වෙලා එහෙම කටයුතු කරන්න එහෙම නැත්නම් ඔයා එක එක පිරමීඩ වලට අහු වෙලා වංචා වලට අහු වෙලා ඔබේ මුදල් නිකරුණේ නාස්ති කරන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඉතින් යම් දෙයකට ඔබ මුදල් ආයෝජනය කරනවා නම් ඒ පිළිබඳව දෙවරක් සිතලා බලලා කටයුතු කරන්න. කියන්නේ ඔයගොල්ලෝ මම කියන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඔයගොල්ලොන්ට ඒ සම්බන්ධව එක්ස්පර්ට්ලා එහෙම නැත්නම් විද්වත්තු ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ අය ඔයගොල්ලොන්ට බිස්නස් පිළිබඳව ලොකු අවබෝධයක් ලබා දෙනවා මේ YouTube නාලිකා හරහා. එතකොට ඔයගොල්ලොන්ට පුළුවන්කම තියෙනවා මේ දේවල් බලලා ඔයා ආයෝජනය කරනවා නම් ඒවා නිසියාකාරව ආයෝජනය කරන්න. මුදල් විනාශ වෙන තැන්වල ආයෝජනය කරන්න යන්න එපා. ඔබගේ මේ ව්‍යාපාර පැත්තට තිබෙන නිසා මේ 2026 වර්ෂයේ ඔබ කලබල වෙලා සමහර විට හදිසි වෙලා ඔබගේ මුදල් වතුරේ දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මුදල් නැති වෙන තැන්වල ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව නැවත නැවත මතක් කරන්නේ සිතලා බලලා කටයුතු කරන්න. ඒ වගේ ඔබට විදේශ රැකියාව භාග්‍යත් මේ වර්ෂයේ පෙන්වුම් කරනවා. තැන්පත් ධනය ආරක්ෂා කරගන්න ඒක මම නැවත මම හිතන්නේ 4-5 පාරක්ම කිව්වා. තැන්පත් ධනය ඔබේ ආරක්ෂා කරගන්නම වෙනවා. ඉතින් ඒ නිසා ඔබට විශාල වශයෙන් මුදල් ගලායමක් තිබෙනවා 2026. ඉතින් ඒක ආරක්ෂා කරගන්න එක තමයි ඔබේ වගකීම යුතුයකම බවට පත් වෙන්නේ. ඉතින් මේ ටික තමයි ඔයාලට රැකියාව පිළිබඳ දෙවෙනි කාරණාව පිළිබඳව කතා කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඊළඟට අපි කතා කරමු අධ්‍යාපනය පිළිබඳව. ඉතින් අධ්‍යාපනය පිළිබඳව කතා කරනකොට ඔබට නව පාඨමාලා ඉගෙන ගැනීමට ඒ වගේම විදේශ අධ්‍යාපනය ලබා ගැනීමට හැකියාව ලැබෙන යම් කිසි අවස්ථාවකදී පෙර එහෙම නැත්නම් 2025 24 වගේ ඔබ අධ්‍යාපනය සඳහා විදේශගත වෙන්න ඔබ නොයෙකුත් දේවල් කරන්න ඇති. ඉතින් ඒ දේවල් අසාර්ථක වෙන්න ඇති. නමුත් ඔබට 2026 වර්ෂයේදී මේ භාග්‍ය ඉතාමත් මෙකෙන් ළඟා කරගන්න පුළුවන්කම තිබෙන. ඒ නිසා අතහරින්න එපා. ඔබට ඒකාන්ත වශයෙන්ම මිථුන ලග්න ඔබට ඒකාන්ත වශයෙන්ම විදේශ අධ්‍යාපනය ඉල්ලුම් කරලා තිබෙනවා නම් ඒවට ඔබ කැමැත්තක් දක්වනවා නම් මේ වෙනකන් ඔබ උත්සාහ කළා නම් ඒ උත්සාහයත් මල්පල ගැන්වෙන වසරක් හැටියට සිහිපත් කරන්න පුළුවන්කම තිබෙනවා 2026 වර්ෂයේ. ඒ වගේම ඔබ අධ්‍යාපනයට යම් පසුබෑමක් තිබුණා නම් පහුගිය වර්ෂවල ඒකත් මගහැරිලා ඔබ පොතපතට ආදරය කරන්න පටන් ගන්නවා. ඒ වගේම ඔබ පොතපත පාඩම් කරන්නට එහෙම නැත්නම් අධ්‍යයනය කරන්නට ඔබ පටන් ගන්න වර්ෂයක් තමයි විශේෂයෙන් 2026 කියලා කියන්නේ. ඒ වගේම ඔබට යහපත් ගුරුවරු මුණ ගැසෙනවා. ඒ නිසා
ඒ අයට ඔබ ඊ타ත්ම ගරුබුහුම් ඇතිව කටයුතු කරොත් ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වර්ෂයක්. මහන්සි වෙලා විභාගවලට මුහුණ දෙන්න ඒකාන්ත වශයෙන් ඔබට නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම පවතිනවා. ඉතින් අධ්‍යාපනයේ කඩාවැටීමක් නෙවෙයි නැගීමක් තමයි පවතින්නේ. ඒ නිසා 2026 වර්ෂයේ ඔබේ අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තම ඔබේ හොඳම වර්ෂය කරගන්න කියලා මට මේ වෙලාවේ ඔබේ ලග්නයට අනුව කතා කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ ටික තමයි අධ්‍යාපනයේ සම්බන්ධව මම ඔබට හකුලුවා සඳහන් කරන්න පුළුවන්කම තිබෙන්නේ. හතරවෙනි කාරණා විදිහට මම ඔයලත් කතා කරනවා සෞඛ්‍ය පිළිබඳව. සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට ඔයාලගේ ජීවිතයට මාරාන්තික රෝග ඒ වගේම මාරක අනතුරු බාධා ඔබට විශේෂයෙන් ඇති කරන්නේ නැහැ. කියන්නේ මාර කපල ඔබට නැහැ ඇත්තටම 2026 වර්ෂයේදී. නමුත් සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට ධනහිස් ආබාධ ඔබට ඇති වෙන්න පුළුවන්. යම් කිසි ධනහිස් ආබාධයක් තිබුණා නම් පහුගිය වර්ෂවල ඒවා ටිකක් වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා විශේෂ අවධානයක් යොමු කරන්න. ඒ පිළිබඳව වෛද්‍යවරයෙක් හම්බලා ඒ කටයුතු කරගන්න කියලා මතක් කරනවා. හෘදය රෝග සම්බන්ධව රෝගාබාධ ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්න ගැටලු එනවා කොහොමත්. ඉතින් ඒ නිසා ඒවට ඔබ විශේෂයෙන් වෙහෙසිලා ඔබගේ හදවත කම්පණයටපත් කරගෙන මේ රෝගාබාධ වලට පත් වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඔබ ඉවසීමෙන් කටයුතු කරොත් මේ සියලුම රෝග ඔබට निराකරණය කරගන්න දුරු කරගන්න පුළුවන්කම තිබෙනවා. මම මේ දේවල් නැති කරගන්නේ කොහොමද, මේ දේවල් අඩු කරගන්නේ කොහොමද, ඒවටත් මම පිළියම් පසුවට විස්තර කරන්නම්. ඉතින් ඒ වගේම රුධිර පීඩනය වගේ සෞඛ්‍ය තත්වයට බලපාන රුධිර පීඩනයක් ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොළයේ කැටි ගැසීමක්, ඒ වගේම ශරීරයේ යම් යම් කුෂ්ඨ වගේ දේවල් ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේවල් වලට ඔබට කරන්න අවශ්‍ය කරන පිළියම් තිබෙනවා. ඒ දේවල් කළාට පස්සේ ඔබට යහපත් සෞඛ්‍ය තත්වයක් ජීවිතයට ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් රුධිර පීඩනය වගේ දේවල් වලට ඉඩ තියෙන නිසා ඔබගේ සෞඛ්‍ය පරීක්ෂා කරගන්න එක ඇත්තටම හොඳයි. වාගේ බොඩි එක පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා ඒ වගේ ආරක්ෂා වෙන එක හොඳයි. මොකද අවදානමට පෙර සූදානම් ඉතාමත් වටිනවා. ඉතින් ඒ නිසා ඒ වගේ කටයුතු කරන්න ඔබගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරගන්න කියලා මම මේ වෙලාවේ මතක් කරනවා ඔබගේ මිථුන ලග්නයට අනුව. ඉතින් මේ දේවල් වෙනස් වෙනවා. ඔබේ පෞද්ගලිකව ඔබගේ කේන්ද්‍රය අලම් බැලුවොත් මේ දේවල් වෙනස් වෙනවා. නමුත් මම මේ කතා කරන්නේ මිථුන ලග්නයට පොදුවේ බලපාලා තිබෙන බාධා පිළිබඳව, සෞඛ්‍ය තත්වය පිළිබඳව. ඉතින් මේ විදිහට තමයි සෞඛ්‍ය පිළිබඳව ඔබට විස්තර කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඔයාගේ හඳහනේ 10-11 යන රාශියක සඳුස් ඉන්නවා නම් වෙනත් ඒ රාෂ්ට්‍ර කපල බලපාන බව පෙන්වන්නේ නැහැ. ඒ වගේම ඒ රාෂ්ට්‍ර කපල සඳහා බලු කපුටු දාන ඔබට දෙන්න පුළුවන්. ඒ වගේම ආබාධිත අයට ආහාර පාන ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් 10-11 යන රාශිය වල සඳු ඉන්නවා නම් ඔබට ඒ රාෂ්ට්‍ර කපල බලපාන්නේ නැහැ. නමුත් මේ වගේ නැත්තම් ඔබට ඒ රාෂ්ට්‍ර කපල බලපානවා. ඉතින් ඒ නිසා තමයි බලු කපුටු දාන, ආබාධිත අයට ආහාර පාන ලබා දීම, ඒ වගේම කුඩා දරුවන්ට ඒ අවශ්‍ය කරන පොත් පෑන් පැන්සල් ඒ වගේ දේවල් ලබා දෙන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. දසාව කොහොමද කියලා පරීක්ෂා කරගන්න ඔබට සෙස්සාන්ති කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් සෙස්සාන්ති කියලා කියන්නේ මේ කියපු කටයුතු ඔබ සිද්ධ කරනවා නම්, බෝධි පූජා සිද්ධ කරනවා නම් ඉතාම හොඳයි. ඔබට කිරි ආහාර පූජා සිද්ධ කරනවා ඉතාමත්ම සුබයි ඔබට. ඉතින් ඒ නිසා ඒ දේවල් ඔබ සිද්ධ කරනවා ඔබේ සෞඛ්‍ය තත්ත්වය, ඔබේ ජීවිතයේ අධ්‍යාපනය, රැකිරක්ෂා කටයුතු මේ හැම දෙයක්ම සාර්ථක කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඔයාලට මම සඳහන් කළේ මේ කරුණු ටික ඔයාගේ ජීවිතේ සුවපත් කරගන්න අවශ්‍ය කරන කරුණු ටික පමණයි. ඉතින් වැඩිදුර මේ වීඩියෝ එක දිග්ගස්සන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම ඔබගේ සුබ අංකය තමයි 3, 5 කියන අංක දෙක. සුබ වර්ණ තමයි කොළ සහ කහ කියන වර්ණ දෙක. ඔයා යම් කිසි අවස්ථාවකදී රැකිරක්ෂාවකට අලුතෙන් පිටත් වෙනවා නම්, ඒ වගේම ව්‍යාපාර කටයුත්තක් අලුතෙන් ආරම්භ කරනවා නම් ඔබට සුබ දවස් තමයි බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා කියන දවස් 3. ඉතින් මේ දවස්වල ඔබ
ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඒ වගේම රැකිරක්ෂාවකට පිටත් වෙනවා නම් ඉතාමත්ම සුබ දවස් 3ක් තමයි මේ දවස් 3 ඔබට මතක් කර දෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් මේ ලග්න පලාපල ඔබට ඉතාමත්ම වටිනවා කියලා මම හිතනවා ජීවිතේට. ඉතින් ඔබට පුළුවන් මගේ විශ්ව පලාපල YouTube නාලිකාව subscribe කරන්න. ඉතින් subscribe කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු සැනින් ඔබට නැරඹීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔයාලා හැමෝගෙම ජීවිත සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.